හායි මම දර්ශන් තවරාජා මේ මගේ YouTube channel එක. අද මේ YouTube channel එකේ වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුණා. මේ වීඩියෝ එක ස්පෙෂල් වීඩියෝ එකක්. මට හම්බෙච්ච ලොකුම gift එකක් මේකත්. ඒක පෙන්නලා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුණා. මම ඉස්සෙල්ලා TV presenter කෙනෙක් විදියට ශක්ති TV එකේ TV presenting කරා. ඒකෙන් පස්සේ මම එකපාරටම සිංහල ටෙලිඩ්‍රාමාස් රඟපාන්න ඕනේ කියලා ආසාවෙන් මං ආවා. ඒ පැත්තට ආපු ගමන් කලුවරට හිත බයෙන්දා රයිනි චාරුකාගේ සින්දුවේ මට ඇක්ට් කරන්න chance එකක් හම්බුණා. ඒකෙන් පටි අඳුරන්න පටන් ගත්තා මාව. ඒක යන වෙලාවෙම තමයි හිතුවක්කාර කියන මගේ first ටෙලිඩ්‍රාමා එක TV එකේ යන්න පටන් ගත්තේ. ඒ වෙලාවෙම තමයි voice එකේ මම translator කෙනෙක් විදියට ආවා. ඒ time period එකේ Facebook වල novels ආවා. කියන්නේ Facebook එකේ novels ලියන්නේ. ඔයගොල්ලෝ වගේ ගොඩක් කට්ටිය අනිවාර්යෙන් novels read කරන ආසාවෙන් ඉන්න කට්ටිය ගොඩක් අය ඇති. ඒ වගේ novels වල මාව කැරක්ටර් එකක් විදියට යූස් කරලා සමහර novels ආවා. novel එකක ඉන්ද්‍ර සවස්වර කියලා කැරක්ටර් එකක් විදියට මාව ඉමේජින් කරලා ලියලා ඒකෙන් ලොකු ක්‍රෙඩිට් එකක් හම්බුණා. ඒ විදියටම දැන් මේ දවස්වල යනවා තව novel එකක්. ඒ novel එකෙන් මාව මේන් කැරක්ටර් විදියට යූස් කරලා තිනවා. ඒ කැරක්ටර් එකේ නම ආවිල්ලා අනුරාග්. සෝ අනුරාග් කියන කැරක්ටර් එකේ මම දැන් මේ novel එකේ රඟපානවා. ඕකේ. නෑ. ඒ novel එකේ ජීවත් වෙනවා. සෝ අද ඒ novel එක මගේ අතට හම්බෙලා තිනවා. ඒක Facebook novel විතරක් නෙමෙයි. ඒක print වෙලා ඒක දැන් bookshops වල තියෙනවා. ඒකත් එක්ක තව ලොකු gift එකකුත් හම්බෙලා තියෙනවා. ඒ writer මට එවලා තිනවා. අද මේ වීඩියෝ එකේ ඒක මම unpack කරලා read කරනත් යන්නේ. හැම language වලම තියෙනවා ලියන විදියේ language එක. ඒ language ම කතා කරන විදිය වෙනස්. so අපි normal විදියට කතා කරන සිංහල මට තේරුම් ගන්න පුළුවන් read කරාම. so teledrama script වල කොහොමද අපි කතා කරන සිංහල වගේ තමයි ලියලා තියෙන්නේ. so ඒක මට read කරන්න පුළුවන් ලේසියෙන් තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි book එකක් කියලා කියනකොට කතාවක් කියලා කියනකොට ඒකේ තියෙන සිංහල මට ගොඩක් අමාරුයි. ඒක සමහර වෙලාවට read කරන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න අමාරුයි. දැන් අද ඒ challenge එක ගන්න යන්නේ මම මේ book එක read කරන්නත් try කරන්න යන්නේ. read කරලා තේරුම් ගන්න try කරමු. okay? okay. දැන් මේක unpack කරමු. මේ තියෙන book එක ඒ වුණාට gift එක බලලා එමු. හරිද? ඒක පේන්ටිං එකක්. මගේ පේන්ටිං. මම තමයි. කොණ්ඩේ රවුල අවල හිටපු කාලේ ඒ ෆොටෝ එකක් පේන්ට් කරලා තියෙන්නේ. පේන්ට් කරලා තියෙන්නේ උදේනි. yes. උදේනි තමයි මේ novel එක write කරපු writer. novel write කරන කට්ටියට වචනයක් තියෙනවනේ. novelistද? novelist. yeah, novelist. yes. ඒ novelist ම තමයි මේක paint කරලා තියෙන්නේ. තර multi talented එක්කෙනෙක්. wow. ෂා. කොණ්ඩේ රවුල නැතුව එහෙම post දෙන්නත් දෙන්නේ අප්පා. හරිද බොස්? so මේක එහෙම තියමුද? පේනවද කට්ටියට? right. දැන් ඇවිල්ලා මේ පොත read කරමු. වැඩේ අමාරු කරගෙන බොරුවට පොඩ්ඩක් ඉන්න.
මම බැලුවේ මම ඒක බලලා ඇත්තටම බය වෙලා හිටියේ මොකද්ද පොත මෙච්චර ලොකු වෙන අම්මා රීඩ් කරලා ඉවර කරන්න බෑනේ කියලා නෑ 3ක් තියෙනවා මේක ඇතුලේ yes මේන්න මම පේනවද කට්ටියට මේන්න මම යා ෂා ලස්සනයි මේ පොත උදේනි දෙල්ගහවත්ත එයාගේ නම මේ නවලිස්ට් අනුරාග් ස්ටෝරි එකේ නමත් අනුරාග් මට ඇතුලේ තව ෆොටෝස් තියෙනවා මගේ අනුරාග් හරි මේකේ ස්පෙෂල් නෝට් එකක් ලියලා තියෙනවා මටද දන්නේ yes මට මං හිතන්නේ උදේනි දෙල්ගහවත්ත ඇබ්බැහිවීම අතරින් අති සුන්දරම ඇබ්බැහිවීම ඇබ්බැහිය නුඹ විය හරි දන්නේ හරි ඕකේ සින්දුර් අනුරාග් දුනුකේ බණ්ඩාර සින්දුර් අනුරාග් දුනුකේ බණ්ඩාර තමයි මගේ නම හට ඕකේ ගෞරවයෙන් සෙනෙහසින් ඕකේ ආයෙ රීඩ් කරන උදේනි දෙල්ගහවත්ත මට ස්පෙෂල් නෝට් එකක් ලියලා තිනවා පෙන් එකේ ඒක මම රීඩ් කරනවා ඕකේ ඇබ්බැහිවීම අතරින් අති සුන්දරම ඇබ්බැහිය නුඹ විය සින්දුර් අනුරාග් දුනිකේ බණ්ඩාර හට ගෞරවයෙන් සෙනෙහසෙන් උදේනි thank you උදේනි බොහොම ස්තුතියි ලස්සන ෆොටෝස් ටිකක් යූස් කරලා තිනවා පිදුම හරිද පිදුම කියන එක පිදුම සින්දුර් අනුරාග් දුනිකේ බණ්ඩාර හට පනදුන් දර්ශන් තවරාජා නම් ඔහුට මම දන්නේ මම පණ දුන්නද කියලා හැබැයි මගේ ෆොටෝස් වලට ඔයා මේ සින්දුර් අනුරාග් දුනිකේ බණ්ඩාර කියන නමෙන් පණ දීලා තියෙනවා thank you and මම දැක්කා Facebook එකේ ගොඩක් අය මේ නවල් එක ගොඩක් කට්ටිය ෂෙයා කරනවා රීඩ් කරනවා ඒක බලනකොටත් ගොඩක් සතුටුයි මේක තමයි ෆස්ට් පේජ් එක නාමය ඒකෙන් තමයි මම පටන් ගන්න යන්නේ ඇගේ හදවතට දැනෙන හැඟීම් එයට තේරුම් ගත නොහැක කියන්නේ එයාගේ හදවත කියන්නේ හાર્ට් නේ එයාගේ හાર્ට් එකට දැනෙන හැඟීම් කියන්නේ ෆීල් එක එයාගේ හදවතට එන ෆීල් එක එයාටම තේරුම් ගන්න බැරුව ඉන්නේ නේද yes හෙට දින උදාවන වසරේ අවසන් නේද හෙට දින උදාවන වසරේ අවසන් පුන් පොහොය වෙනුවෙන් සඳ පිරිපුන්ව උන්නේ ඇයවද නොමාගෙනය නෑ තෙමාගෙනය උන්නේ ඇයවද තෙමාගෙනය අරක මට තේරුණා පොඩ්ඩක් මොකද හෙට දින උදාවන වසරේ අවසන් පුන් පොහොය ඒ කියන්නේ හෙට උදේ ඒ කියන්නේ හෙට දින එන්න තියෙන වසරේ අවසන් පුන් පොහොය වසරේ කියන්නේ ඉයර් එකේ ෆස්ට්ම පුන් පොහොය වෙනුවෙන් සඳ පිරිපුන්ව උන්නේ ඇයවද තෙමාගෙනය ඒ කියන්නේ මොනවද නෑ අවසන් කියන්නේ අන්තිම නේද රයිට් වසරේ
අන්තිම පෝය දවසට පෝය දවස වෙනුවෙන් සඳ පිරිපුන්ව උන්නේ ඇයවද තෙමාගෙනය. හරි ඕකේ. ඒක තේරුන්නේ නැහැ මට පොඩ්ඩක් කවුරු හරි කමෙන්ට් කරන්න. මේ සඳ එළියට සිහිවන්නේ අද උදේ ඇගේ කුඩම්මා එයව රිදව් අයුරුය. මේ සඳ එළියට සිහිවන්නේ. සඳ කියන්නේ මුන් නේද? හඳ නේද මුන්? සඳ මුන්. ඕකේ. මේ සඳ එළියට සිහිවන්නේ අද උදේ ඇගේ කියන්නේ එයාගේ නේද? ඇගේ කුඩම්මා එයව රිදවු අයුරුය. හරි. ඕකේ. මට තේරුණා. එහි අමුත්තක් නැත. එනමුත් අද වෙනදාට වඩා නමුත් කියන්නේ නමුත් නේද? නමුත් අද වෙනදාට වඩා ඒ වදන් හදවත පෑරුවේය. දැන් මම රීඩ් කරගෙන ගිය විදියට මට තේරුණ ටික කියන්නම්. මොකද එයාගේ කුඩම්මා කියන ඒ චරිතය කුඩම්මා ඇවිල්ලා එයාව රිදවලා තියෙනවා. හර්ට් කරලා. ඒ හර්ට් කරපු එක ඇවිල්ලා වෙනදාට වඩා හර්ටින් වැඩි. බිඳ දැම්මේය. බිඳ දැම්මේය කියන්නේ බිම දැම්මා. එහෙමද? පාත් කරලා කතා කරලාද? නෑ. බිම දැම්මා. නෑ. බිඳ දැම්මේය. මොකද කියන්නේ? ඒ මොනවාද? බින්ද නෑ කියන්නේ. ඉතින් හිත නොරිදන එක මොහොතක්වත් නොරිදන කියන්නේ රිදන් නැති නේද? ඉතින් හිත නොරිදන එක මොහොතක්වත් ඇගේ ජීවිතයේ නොවේ. එයාගේ හිත රිදන් නැති එක මොහොතක්වත් එයාගේ ජීවිතේ නැහැ. උපන් මොහොතේම උපන් ගෙයිම මව අහිමිව යෑම දුකකි. අහිමිව පොඩ්ඩක් ඉන්න මේ වචන ඇවිල්ලා මට හරි පුරුදු වචනයක්. මට අහිමිව ගිය ඔබ ආයත් ඕනමයි. yes මට අහිමිව ගිය ඔබ ආයත් ඕනමයි. මට අහිමිව කියන්නේ මාව දාලා ගිය එක්කෙනා නේද? එහෙනම් මේකේ ඒ මීනින් තමයි තියෙන්නේ පොඩ්ඩක් ඉන්න. උපන් මොහොතෙන්ම උපන් ගෙයිම මව අහිමිව යෑම දුකකි. හැරුණුකොට කියන්නේ ඒ හැරෙන්න. ඕකේ. ඒ හැරුණුකොට කුඩම්මා කෙනෙකුගේ පැමිණීම මේ ලොව බොහෝ දරුවන්ගේ කියන එක ටයිපින් මොනාරි මිස්ටේක් එකක් ඇවිල්ලා දන්න. printing mistake sorry. ජීවිතවලට ගෙන දුන්නේ දුකක්මය. ඒ හැරෙන්න ගොඩක් දරුවන්ගේ ජීවිතවලට කුඩම්මා කියන කැරක්ටර් ස්ටෙප් මම් නේද? කුඩම්මා කියන කැරක්ටර් එක ඇවිල්ලා එන එක ගොඩක් දුකක් තමයි දැනෙන. වේදනාවක්මය රිදුමක්මය. වේදනාව කියන්නේ රිදුම කියන්නේ දෙකම එකනේ නේද? වේදනාව pain. රිදුම කියන්නේ hurt pain. yeah. ඉතින් ඇයද එවන් අවාසනාවකට උපතින්ම උරුමකම් කී අවතැන්ම අසරණ දරුවෙක්ය.
ඉතින් ඇයද එවන් අවාසනාවකට උපතින්ම උරුමකම් කී අවත්තැන්ම අසරණ දරුවෙක්ය. ඉතින් එයා ඇවිල්ලා ඉපදෙනකොටම ඒ වගේ අවාසනාව ඒ කියන්නේ අන්ලකිලි එහෙම දේවල් එක්ක ඉපදිච්ච කෙනෙක්. ෂේප් නේ මම රීඩ් මට තේරෙනවා මට රයිටර් කෙනෙක් වෙන්න පුළුවන් දන්නේ නැහනේ. නවල් ලියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් දන්නේ නැහනේ. එහෙම හිතලා තමයි සමහර දේවල් මම කෙලව ගත්තේ. හරි. ඕකේ. වැටෙන කඳුළු අවසන්ව වැටෙන කඳුළු අවසන්ව නොයන ඒ දුක එයට මෙන් කිසිදු දරුවෙකුට හිමි නොවිය යුතුය. වැටෙන කඳුළු අවසන්ව නොයන ඒ දුක ඇයට මෙන් කිසිදු දරුවෙකුට හිමි නොවිය යුතුයි. එච්චරයි අද රීඩ් කරන්නේ. හරිද? ඒකට මට මීනින් ඕනේ. ඕකේ. තව රීඩ් කරමු. ඊළඟ වීඩියෝ එකේ. හරිද? ඊළඟට මම තව දෙයක් පෙන්නන්න ඕනේ. මේක නෙමෙයි. අරගෙන. මේක. සඳල්ල ලංකාදීප සඳල්ල. සඳල්ල කියන එක හරි නේද රීඩ් කරේ? ඒක නැත්තම් ඒකත් වැරදිද දන්නේ නැහැ අප්පා. ඕකේ. මේකේ මම කොණ්ඩේ රැවුල කපන්න අයිඩියාවක් තිබ්බ නෑ ඇත්තටම. කොණ්ඩේ රැවුල කැපුවේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් අප්පා. මොකද අවුරුදු 4ක් විතර මම කොණ්ඩේ රැවුලත් එක්ක එම්ම හිටියේ. කපන්න උනේ තිලින බර්ලස් කියන ඩිරෙක්ටර් කෙනෙක්, ටෙලිනාට්‍ය ඩිරෙක්ටර් කෙනෙක් ෆේමස්ම. එයා තමයි මට ෆස්ට් ඔපචුනිටි දුන්නේ ටෙලි ඩ්‍රාමා ඇතුළට එන්න. එයා තමයි මාව බිග් ස්ක්‍රීන් කියන්නේ ෆිල්ම් එකටත් ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ. එයාගේ පළවෙනි මූවි එකේම මට මෙයින් රෝල් එක දීලා තිනවා. සෝ මං හිතන්නේ මට පුළුවන් දේවල් මම මගේ පැත්තෙන් කරලා තිනවා. ඒකෙන් එකක් තමයි අර කොණ්ඩේ රැවුල කපන එක. මොකද මටත් ඒ අයිඩියා එකක් තිබ්බ නෑ කොණ්ඩේ රැවුල කවදා හරි කපන්න ඕනේ කියලා. මං හිතලවත් නෑ. එහෙම යමු කියලා තමයි බැලුවේ. බට් එයා රික්වෙස්ට් කරා මේ කැරක්ටර් එකට කොණ්ඩේ රැවුල කපන්න වෙයි කියලා. හරි. තිලින අයියානේ කිව්වේ කරමු කියලා කරේ. කරලා තමයි මේම උනේ. ඉතින් ආයි කොණ්ඩේ රැවුල වවනවා. ඕකේ. සඳුන් ගමගේ අයියා. එයා තමයි මේ ආටිකල් එක කරේ. thank you so much ලස්සන ෆොටෝස් ටිකක් මේ ෆොටෝස් මම Facebook එකේ දාලා තිබ්බා. thank you. so සතුටුයි ලංකාදීප පත්තරේ cover ආටිකල් එකක මගේ ෆොටෝ ආපු එකට. ඒක ලියලා දෙනවා පෙනුම නම ඉන්දියානු වගේ වුණාට පෙනුමයි නමයි ඉන්දියානු වගේ. ඕකේ. පෙනුම නම ඉන්දියානු වගේ වුණාට ඔහු ඉන්දියානු නළුවෙකු නම් නෙවෙයි. yes. thank you. so මේක නේද මේ බෑග් එකේ ඒ කියන්නේ දවසෙන් මම අනිවාර්යෙන් පාවිච්චි කරන ඒවා. ඕකේ. ෆස්ට් ඇවිල්ලා ෆේස් වොෂ් නේද? ෆේස් වොෂ් තමයි අපේ දවස පටන් ගන්නෙ. මම නම් පාවිච්චි කරන්නේ විටමින් C ෆේස් වොෂ් එකක්. හරිද? මේක බ්‍රෑන්ඩ් එක මොකද කියලා දන්න. හැබැයි මම මේක ගත්තා. කොහොම හරි විටමින් C ෆේස් වොෂ් කියන එක පාවිච්චි කරා නම් ගොඩක් හොඳයි. හොඳ බ්‍රෑන්ඩ්ස් මොකක් හරි තියෙනවා නම් සජෙස්ට් කරන්න පුළුවන් නම් මම ඊළඟ වීඩියෝ එකේ සජෙස්ට් කරනවා. so විටමින් C instant brightness ඒ කියන්නේ brightness කියන්නේ සුදු වෙන්න නෙමෙයි. brightness කියන්නේ එළිය. fresh. ඒකට විටමින් C හොඳයි. so විටමින් C face wash මම පාවිච්චි කරනවා. ඊළඟට deodorant එකක් පාවිච්චි කරනවා අනිවාර්යෙන්. roll on. මගේ pouch එකේ හැමදාම මම mouth wash එකක් තියා ගන්නවා. ඊළඟට perfume. මම පාවිච්චි කරන perfume ඇවිල්ලා මගේ favorite තමයි මේක. Zara brand ගොඩක් අය කැමති මං හිතන්නේ. ගොඩක් අයට කියන්නේ මේ නෑ ලංකාවේ. ඒ වුණාට පිට රටවල් වල තියෙන ලස්සනම බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ හැම අතකින්ම ඩිසයින් ක්වොලිටි ගොඩක් හොඳයි. Zara
so Zara brand එකේ තියෙන perfume එක. ඒකේ clothing විතරක් නෙමෙයි perfume super quality smell එක වා මේක කැඩිලා තියෙන්නේ ලකෝ හරි එනලා බිම වැටුණා මේ කැඩිලා ටාස් ගාලා ගියා ස්මෙල් එක තමයි ස්මෙල් එක ඊළඟට හරි perfume ගාලා ඉවර කරන්නත් බෑ ඒ හින්දා ස්ටෑන්ඩ් බයි මේ වගේ කොලන් එකක් මං අතේ තියාගන්නවා ඉතින් මේ වගේ නම් මේක විතරක් නෙමෙයි එක එක fragrance එක එක brands වල මං තියාගන්නවා මේක මගේ favorite one of my favorites okay super smell එනවනේ ස්මෙල් එක ඊළඟ happy news තමයි ඩුබායි වල yes අපි එනවා ඩුබායි වලට මේ අවුරුද්දේ සිංහල තමිල් නිව් ඉයර් එක ඕගොල්ලොත් එක්ක සෙලිබ්‍රේට් කරන්න yes ඩුබායි වල ඉන්න අපේ කට්ටිය හැමෝටම ආරාධනා කරනවා අනිවාර්යෙන් මේ ෂෝ එකට එන්න අපිත් එක්ක full fun එකක් ගමු ඩුබායි විතරක් නෙමෙයි UAE වල ඉන්න එදාට ඩුබායි වලට travel කරලා ඉන්න පුළුවන් කට්ටිය හැමෝම ඉන්න අනිවාර්යෙන් අපිත් එක්ක ඒ දවසම අපි full fun එකක් ගමු උදේ 10 ඉඳලා midnight වෙනකන් ඒ ෂෝ එක තියෙනවා මේ ෂෝ එක වෙන්නේ ඒප්‍රිල් 13 වෙනිදා සන්ඩේ එකක් තමයි තියෙන්නේ මේ ෂෝ එකේ නම එරබදු වසන්තය එරබඳු හරි නේද එරබඳු වසන්තය yes එරබඳු වසන්තය සබිල් පාක් එකේ තියෙන්නේ 10 am to midnight වෙනකන් තියෙන්නේ so මේකට එන ආටිස්ලා කවුද කියලා මේ පෝස්ටර් එකේ බලා ගන්න පුළුවන් මේ පෝස්ටර් එක මම දාන්න ඕකේ මේකේ හරියට පේන්නේ නැහනේ ඩුබායි මම ආසම තැන so ඩුබායි වලට එන්න ආපහු chance එකක් හම්බෙන එක ගැන ගොඩක් සතුටුයි ඒකත් එක්ක ලොකුම සතුට තියෙන්නේ ඕගොල්ලෝ හැමෝමත් එක්ක අපි මේ අවුරුද්දේ නිව් ඉයර් එක සෙලිබ්‍රේට් කරන එක මොකද මේ අවුරුද්දම මට ස්පෙෂල්ම අවුරුද්දක් මොකද මට කැමතිම ගොඩක් දේවල් ඇවිල්ලා එකතු වෙනවා වගේ මගේ ලයිෆ් එකට ටෙලි ඩ්‍රාමා ෆිල්ම් එකක් කරා මම නොමිනේට් වෙලා ඉන්නවා රයිගම් අවෝඩ්ස් වල නැගියන ටෙලි නාට්‍ය නළුවා කියන කැටගරි එකට නොමිනේට් වෙලා ඉන්නේ so ඒ වගේ ගොඩක් සතුටුම දේවල් ටිකක් එකතු වෙන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද ඒ හින්දා මේ අවුරුද්දේ ඩුබායි වලට ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක මේ අලුත් අවුරුද්ද සෙලිබ්‍රේට් කරන එක ගැනත් ගොඩක් සතුටුයි. අනිවාර්යෙන් මේ ෂෝ එකත් මට ගොඩක් සතුට ගේන්න යන්නේ කියන එක මට දැම්ම තේරෙනවා. Okay so මේ ෂෝ එකේ මම අනිවාර්යෙන් සිං කරනවා. ඔයගොල්ලන්ට කැමතිම ලස්සන තමිල් song එකක් කියනවා, සිංහල song එකක් කියනවා. Okay full fun එකක් ගමු. ඔක්කොමලා එන්න. එදා දවසම මට memorable කරන්න. අපි try කරන්න ඔයගොල්ලන්ටත් memorable කරන්න. meet වෙමු.